චමින්ද මහත්තයා ළඟ පාතේ ඉන්නවද? දැන් මුලදී දැක්කමයි දැන් නැහැ. චමින්ද මහත්මයාගේ නෝනා මහත්මිය පොඩ්ඩක් නැගිටින්න. ගිලම්පසට පූජා කරලා තියෙන ගිලම්පස වර්ග ටික මට කියන්න. අඹපාන ජම්බු කියන්නේ ගස් ජම්බු දම යුසු හොයාගත්තා. නෑ මං අහන්නේ දැනට පූජා කරලා තියෙන වර්ග ටික කියන්නේ කියලා. අඹපැන් පූජා කරලා තියෙනවා. දොඩම් යුස. බාර දුන්න කෙනා කවුද? මට පොඩ්ඩක් නිකන් දැනගන්න අහන්න. බය කරන්න එපා. බය වෙන්න එපා. හරිද? නෑ ඔබතුමී නිකන් සරල වශයෙන් මම කියන්නේ යමක් කියලා දෙන්න හැදුවේ ඒකයි. පේනවද මොනවද වර්ග ටික කියලා? කියන්න බලන්න. කොමඩු තියෙනනේ. මං වඳිනකොට දැක්කා. ඒකයි මම ඇහුවේ. කොමඩු කියලා කියන්නේ විකාලේ පූජා කරන්නට නුසුදුසු ද්‍රව්‍යයක්. අයින් කරමු දෙක. ඒක අයින් කරන්න. මොකද මම ඒකනේ වන්දනා කරනකොට මම දැක්කා දැන් ඒ වෙලාවේ කියන්න ගියොත් හිත රිදෙනවනේ. ඒ නිසා මොකද වෙන්නේ? මම වැන්දේ ඒක මගේ හිතෙන් මම ඒක අයින් කරලා වැන්දා. මම ඒක මගේ හිතින් පූජා කළේ නෑ. තේරුණානේ? ඇයි ඒ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට විකාලේ කුම්භණ්ඩ කියන්නේ කොමඩු ආලාබු ගස්ලබුත් බෑ. ගස්ලබු යුස බෑ. කොමඩු යුස බෑ. ඒක සුදුසු නැහැ. ඒවට කියන්නේ මහා ඵල කියන්නේ ගෙඩිය ලොකුයි නෙවෙයි බලන්නේ බලගේ ගෙඩිය ලොකුයිලු. මහා ඵල කියලා කියන්නේ මොකද්ද? සබ්බං ඵල රසං තපෙත්වා ධඤ්ඤ රසං. ධාන්‍ය ගතික රසය තිබෙන ඒවට ධාන්‍ය සාරය ධාන්‍ය යුසය. තේරුණා නේද? ධාන්‍ය යුසය තිබෙන. ඒ කියන්නේ මොකද්ද? දැන් කොමඩු වල යුසය ධාන්‍ය ගතික යුසය. අන්නේ ධාන්‍ය ගතික යුසය තිබෙන ඒවා ගන්ට බෑ. මේ මහා ඵල කියලා කියන්නේ ගෙඩිය ලොකුයි නෙමෙයි. කුඩා ඵල කියන්නේ ගෙඩිය පොඩි නෙමෙයි. හරිද? ගෙඩියේ ධාන්‍ය ගතික සාරය තිබේ නම් මොනවද වෙරි? නාලිකේර තැඹිලි බෑ. පොල් කුරුම්බා බෑ. හරිනේ? දැන් ওই ටික මම කියලා දෙන්නේ මොකටද? ඥානය දියුණු කරගන්න. හරිනේ වාඩි වෙන්න. එහෙම නැතුව කවුරුත් අපහසුතාවයකටපත් කරන්න නෙමෙයි. පැහැදිලි නේද? හරි එහෙනම් ඕන දැන් ඕවා හදාගන්න ඊළඟ දේශනාවකදී. දැන් මට මතකයි මේ හෝමාගමාවට ධර්ම දේශනාවක් කළා. ඒකේ තරුණ පුතාලා ටිකක් සංවිධානය කරලා තිබුණේ. මං ගිහිල්ලා වඳිනකොට මට පේනෝ නිකන් කිරි එකක්. කොමඩු එකක්. හරිද? දැන් එතන නම් තරුණ කොල්ලෝනේ. දැන් සමහර වෙලාවට සමහර අයගේ හිත රිදෙනෝනේ තරුණ කොල්ලෙක් නිසා මම ළඟට කතා කරලා සංවිධායක පුතාගෙන් ඇහුවා පුතේ මේ මෙතන පූජා කරලා තියෙනව මොනවද කියලා. ස්වාමීන් වහන්සේ කොමඩු තියෙනවා. ස්වාමීන් වහන්සේ කිරි එකක් තියෙනවා. මම සුදුසු නෑනේ මයි පුතේ අයින් කරමුද කියලා. ටක් ගාලා කොල්ලෝ ටික මොකද කරේ? ඒක අයින් කරා. දැන් මම මෙතෙන්දි මේක එක්කෙනෙකුට විතරක් නෙමෙයි මුළු මහත් සමාජයේම දැනුවත් කළ යුතු නිසා ඒකත් මම පස්සේ බණට කිව්වා. දැනුත් මම මේ කතාව කියලා දෙන්නේ මොකද්ද මුලින්ම දැන් මට ඔක අමතක වෙනවා. ඒ නිසා මුලින්ම කියලා හිටියන් හොඳයි. මොකද්ද? පූජා කරනවා නම් විකාලයේහි පූජා කළ හැකි ධර්ම 8ක් තියෙනවා. අෂ්ටපාන අනුලෝම පාන කිහිපයකුත් තියෙනවා. අෂ්ටපාන අම්බපාන, ජම්බුපාන, මෝචපාන, චෝචපාන, මදුපාන, මුද්දිකපාන, සාලුකපාන, පාරුසකපාන. අම්බපාන කියන්නේ අම්බ පැන් නැන අම්බ යුස අම්බපාන. ඕනනම් ලියා ගන්න. කොහෙද ලියා ගන්න? පස්ස පැත්තේ. ඒ කියන්නේ පොතේ පස්ස පැත්තේ. දැන් අපිට මේ කෙලිම මාතෘකාවට අදාළ නැහැ නේ. අම්බපාන අම්බ පැන් කොහොමද හදාගන්නේ? ඉදිච්ච අඹ මිරිකලා රෙදි කඩකින් පෙරන්න ඕන. නැත්නම් ඒත් වැරදි. මෙහන් මං තායිලන්තේ වැඩම කළා. තායිලන්තේ වැඩම කරාට පස්සේ ප්‍රසිද්ධ බුද්ධ භූමි වන්දනා කට්ටියක් එක වැඩම කළේ. බෞද්ධ රූපවාහිනියේ වැඩම කට්ටියත් එක්ක. මම ගියාට පස්සේ හොටෙල් එකට මට ගෙනල්ලා දුන්නා අඹ ජූස් එකක්. මම අර ස්ට්‍රෝ එක දාලා ඉවරලා උගුරක් කටට ගත්ත විතරයි මට අහුණා කෑල්ලක්. ඒ කියන්නේ කෙන්දි. මං තුක් ගාලා කෙල ගහලා සිංක් එකට මං කිව්වා මහත්තයා මේක වළඳන්න බෑ. පෙරලා ගේන්න ඕන. හරිද? මේකක් ගියා. හරි අපේ ස්වාමීන් වහන්සේ කියලා පෙරලාගෙන ආවා. හරිද? තේරුණානේ? අනේ දෙවෙනි සැරේ ගෙන දෙවරක් පෙරුම ඒත් කෑලි.
හරිද? දැන් මේ මිනිස්යාගේ හිත රිදවන්න බෑනේ. හිත රිදවන්න බෑ කියලා සිල්පදේ බින්දින්නත් බෑනේ. ඒක සිංක් එකට හලවලා වතුර එකක් ගහලා මම සමාදානේ සැතපුණා. කතාව තේරුණාද? ඒතර අන්න ඒ වගේ ඒකේ විකාලයේදී වැළඳීමට සුදුසු නැති දේවල් ටිකක් තියෙනවා. දැන් මේවා කිව්වට පස්සේ කෙනෙක් කියන්න පුළුවන් ඔච්චර තදට විනය අල්ලන්න ඕනේ නැහැ. ඒතර මේක කියලා දුන්නේ බුදුහාමුදුරුවෝද ජේසුස් වහන්සේද? අපේ ලොකු තාත්තද? ඈ මේ ටික ඉගැන්නුවේ මේවා කරපන් කියලා කිව්වේ කවුද? තුන් ලෝකාග්‍ර වූ සර්වඥ වූ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියපු එකක් කරන්නේ නැත්නම් මේක දාගෙන ඉන්නේ අහවල් එකකටද? කතාව තේරුණානේ. එහෙනම් මේ සිවුර දාගත්තේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත් ආයේ. සියලු දුකින් අත මිදී නිවන් සාක්ෂාත් කරන්න. ඒකට මුල සීලය, දෙක සමාධිය, තුන ප්‍රඥාව. සීලය නැත්නම් සමාධිය නැහැ. සමාධිය නැත්නම් ප්‍රඥාව නැහැ. කෙනෙක් කියන්න පුළුවන් මොකද්ද? ඉතින් ස්වාමීන් වහන්සේ ඔය කුද්දක ශික්ෂාපද පොඩි ශික්ෂාපද ගණන් ගන්න එපා. මේ පෞද්ගලික දවසක මම එක්තරා ධර්ම දේශනාවක් කරන රූපවාහිනී නාලිකාවක ගිහිල්ලා ඉන්නකොට හරිද? එතන හිටපු පිරිසක් මට කියනවා අපිත් එක්ක හිටිය එක හාමුදුරුව කෙනෙක්. අම්මෝ උන්වහන්සේ සීලය තදට ඇල්ලුවා. කාලයක් යනකොට ගෑණියෙක් එක්ක පැනලා ගියා. දැන් මොකද්ද මේ කියන්න හදන්නේ? සීල් රකින්නේ උන්ට වරදිනවා කියලා කියන්න හදන්නේ. එතකොට දෙයි හාමුදුරුවනේ සිල් රැකලා ජීවිත කාලයම හොඳට සිල් රැකගෙන ඉඳලා සෝවාන් ආදී මාර්ගඵල ලැබපු උතුමන් වහන්සේලා මේ ශාසනේ නැද්ද? එතකොට මොකද කියන්නේ? සිල් රැක්කේ නැති උනාට කමන්නේ සිල් කඩ දිගටම ඉඳපන්. මම කියන කතාව තේරුම් ගන්න කාටවත් චෝදනා කිරීම නෙවෙයි මම මේ කියන්නේ. හරිද? මට රකින්න බැරි නම් මොකද්ද කරන්න ඕන? මට රකින්න බෑ. හැබැයි බුදුහාමුදුරුවෝ කියපු දේ ප්‍රතික්ෂේප කරන්න මට කීයටවත් බෑ. කතාව තේරුණාද? මට රකින්න බැරි නම් යම් එකක් මං කියන මොකද්ද? අනේ මට බෑ. හැබැයි බුදුහාමුදුරුවෝ කියප එක ඒක ප්‍රතික්ෂේප කරන්න කිසිදු අයිතියක් නැහැ. අයිතියක් නැහැ කියලා කියන එහෙම කරනවා නම් අකුසල් පිරෙනවා. ඒක පව් අපරාධයක්. හරි. එහෙනම් ඔන්න පළවෙනි එක මොකද්ද? අම්බ පාන, අම්බ යුස නැත්නම් අම්බ පෑන්. ජම්බු පාන, දඹ යුස, දඹ යුස. දෙනෝනේ. දැන් සමහර කට්ටිය ජම්බු කිව්වහම ජම්බු යුස ගන්නවා. ඒක වැරදි. අම්බ සිංහලෙන් අම්බ. ජම්බු සිංහලෙන් දඹ. ජම්බු දීප දඹ දිව. 3 මෝචපාන මස් කෙසෙල්. ඒ කියන්නේ කන්න ගන්න ආනමාළු කෝලි කුට්ටු සීනි කෙසෙල් ඇම්බුම් ඕන කෙහෙල්. මලක් නෙමෙයි ඕන කෙහෙල්. જાතියක්. හැබැයි ඇටි කෙසෙල් හැර. මොකද චෝචපාන කියලා වෙනම එකක් තියෙනවා. චෝචපාන කියන්නේ ඇටි කෙසෙල් යුස. මොනවාද? චෝචපාන කියලා කියන්නේ ඇටි කෙසෙල් යුස. ඇටි කෙසෙල් දැකලා තියෙනවද? ඈ? දැකලා තියෙනවද? මොන වගේද? ගංගා ආශ්‍රිතව හැදෙන්නේ, ඇලපාරවල් ආශ්‍රිතව හැදෙන්නේ, කෙහෙල් ගහ වගේමයි, කෙහෙල් කන වගේමයි. හැබැයි පුවක් ගෙඩි වගේ ගෙඩිය පොඩි. ඒක ඉදුණාම මෙහෙම කරලා ලෙල්ල නිකන් මෙහෙම යනවා. තේරෙනවනේ? කොකෝව ගෙඩිය වගේ ඇට විතරයි තියෙන්නේ. ලාවට හීනි මදයක් තියෙනවා. ඒක මෙහෙම අතින් පොඩි කරලා සාරයක් ගන්න පුළුවන් නිකන් සෙවල වගේ ගතියක් හැදෙන්නේ. අන්න ඒක මොකද්ද? චෝචපාන. ඇටි කෙසෙල් යුස. ඊට පස්සේ මදුපාන. මදුපාන කියන්නේ මොනවද? මත්පැන්ද? නෑ. මදුපාන මීපැණි. මීපැණි කියලා කියන්නේ මී මැස්සාගේ පැණි නෙමෙයි. මොනවද? මී ගහේ මී ගස් තියෙන මීයට දන්නව නේද? මී ගස් අන්නේ මී ගස් වල ගෙඩි පළතුරක්. ඒක අරගෙන මොකද්ද කරන්න ඕන? වතුරේ දිය කරලා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ කියනවා මොකද්ද? ඒක සම්පූර්ණ සංසුද්ධ ද්‍රාවණයේ සුදුසු නෑ. ඇයි ඒ? සුද්ධං න වට්ටති. සංසුද්ධ ද්‍රාවණයේ නොවටින්නේ. ඇයි ඒ? මත් වෙනවා. තේරුණාද කියන එක? දැන් අපි හිතමු ඔන්න උපාසක අම්ම කෙනෙක් ගෙනහිල්ලා දෙනවා මී යුස එක. මීපැණි. මීපැණි කියලා කියන්නේ මොකද්ද? මී ගහේ ගෙඩි පළතුර ඒ පළතුරු යුසය. ඒකට වතුර දාන්න නැතුව ස්ප්‍රිට් එක ගෙනින් දෙනවා. දැන් මොකද වෙන්නේ? මත් වෙනවා. හාමුදුරුවෝ පිරිකිනවා. ඇයි ඒ? මත් වෙලා. දැන් ඒතකොට ඒක සුදුසු දෙයක්ද? නෑ. එහෙනම් වතුර දාලා කලවම් කරන්න. සුද්ධං න වට්ටති උදක මිස්සිතං වට්ටති. වතුර කලවන්නම් හොඳයි. වටිනවා. හරිනේ? ඔකට කියන්නේ මදුකානං කත රසේන පානං. මදුකානං මීගස් වල ගෙඩි වලින් කත කරන ලද රසේන දියරෙන් පානං පානය. මදුකානං රස කතේන පානං. ඒකනේ වැඩේ තියෙන්නේ. මීපැණි නෙවෙයි. හරිද?
ඊට පස්සේ ඊළඟ එක මොකද්ද? මදුපාන. ඊට පස්සේ මොකද්ද කිව්වේ? මුද්දික පාන. මුද්දික කියලා කියන්නේ මිදියුස. ඒක වියලි වේවා, අමු වේවා, මිදියුස. සමහර පොත්වල මදුපාන වලට මිදියුස දාලා මුද්දික පාන වලට මුද්දරස් පලං යුස දාලා තියෙනවා. වැරදි දෙක. මුද්දික පාන කියන්නේ තනි කරම මොනවද? මිදියුස. ඒක අමු වියලි දෙකම. හැබැයි උණු වතුරෙන් හදන්න තාන. ඔය එකක්වත් උණු වතුරෙන් හදන්න බෑ. ඊට පස්සේ මදුපාන, මුද්දික පාන, සාලුක පාන. මොනවද සාලුක පාන කියන්නේ? නිල් මානෙල් අල වලින් සාදා ගන්නා ලද යුෂය. නිල් මානෙල් අල සාලුක පාන. නිල් මානෙල් අල. නිල් මානෙල් දැකලා තියෙන කට්ටිය උස්සන්න බලන්න. නිල් මානෙල් ලංකාවේ ජාතික පුෂ්පය. ජාතික පුෂ්පය දැකලා නැති ජාතියක්. ජාතික පුෂ්පය දැකලා තියෙන කට්ටිය උස්සන්න. මේ අපච්චි නැගින්න බලන්න. මේ අපච්චි කෙරෝලේ. නිල් මානෙල් මල මොන පාටද? නිල් මානෙල් දම් පාටයි. නිල් පාටයි. නිල් පාටයි. ඒ කියන්නේ අර මේව ලොකු මලක් තියෙනවා. සම්පූර්ණ දම් පාට පෙති නිල් පාට පෙති තියෙන ඒකද? ඒක වැරදි. ඒක සේරල කියලා ඉන්දියාවෙන් ලංකාවට ගෙන එන ලද ආක්‍රමණශීලී පැලෑටියක්. ඒක සේරල. හැබැයි ඔරිජිනල් නිල් මානෙල් මල පොඩි අගට හීනි පෙති තියෙන, හීනි පිහිතුඩු වගේ තුඩු තියෙන, ඇතුළත කහ පාට, අග කෙලවර විතරක් නිල් පාට තියෙන මල. ඔන්න ඕක තමයි ඔරිජිනල් නිල් මානෙල්. ඒකේ අලය හරි වාඩි වෙන්න. ඒකේ අලය අරගෙන පෙරංගාල කොයිද? නෑඹිලියක පෙරංගාල අරගෙන මොකද කරන්න ඕන? යුෂය හදා ගන්න ඕන. කිරි පාට යුෂයක්. අන්න ඒකට සීනි දාලා ලුණු දාලා පූජා කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? සාලුක පාන. පාරුසක පාන. අන්තිම එක මොකද්ද? පාරුසක පාන. ඕවටත් එක එක ඒවා කියන මොකද්ද? මසන් කියයි, මචං කියයි. මේක මසන් නෙමෙයි මොනවද? උගුරැස්සා යුෂය. උගුරැස්සා යුෂය. ආගන්න. හැබැයි මේවයි අඹ කෑලි කපලා දාලා බ්ලෙන්ඩර් කරාට කමක් නැහැ. හැබැයි උගුරැස්ස වගේ ඒවා බ්ලෙන්ඩර් කරන්න එපා. ඇට කැපිලා ආමිෂය අහු වෙනවා. එහෙම වුණොත් විකාල භෝජනයේට අහු වෙනවා. සිකපදේ බින්දෙනවා. තේරුණානේ? එසම් බුද්ධ පූජාවටත් ඒක සුදුසු නෑ. ලේසියට අපේ කට්ටිය මොකද කරන්නේ? දැන් බ්ලෙන්ඩර් කරන එකනේ කරන්නේ. තේරුණාද කියන්නේ? බ්ලෙන්ඩර් කරන්න පුළුවන් ඒවා තියෙනවා. උදාහරණයක් වශයෙන් අඹ කෑලි. අඹ කෑලි බ්ලෙන්ඩර් කරාට කමක් නෑ. අඹ ඇට කැපෙන්නේ නෑනේ. හැබැයි උගුරැස්ස ඇට කැපෙනවා. තේරුණානේ? දඹ ඇට කැපෙනවා. එසේ ඒව බ්ලෙන්ඩර් කරන්න බෑ. අතින්ම පොඩි කරලා ගන්නවා. හොඳයි. මම මේ කතා කරේ අතිරේක කරුණක්. නමුත් ඒක වැදගත් වෙන එකක්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය කතා කළේ අෂ්ටපාන. ඊට පස්සේ අනුලෝම පාන වර්ග හැටියට එන අෂ්ටපාන වලට අනුලෝම දොඩම් යුස, නෙල්ලි යුස, වෙරළු යුස, දියුල් යුස. හැබැයි පොල් කිරි නොදමා. සමහරු දියුල් කිරි හදනෝනේ නේ. ඒක ගන්න බෑ. බෙලි යුස, ඒවත් බ්ලෙන්ඩර් කරන්න බෑ. අතින් ඉරි කර ගන්න ඕන. තේරෙන්නේ? හැබැයි බෙලි ගණින්දී පරිස්සම් වෙන්න ඕන. නේද? තේරෙන්නේ? ඒක ටික මිරිකනකොට පරිස්සම් වෙන්න ඕන. මොකද මැරෙන්න පුළුවන්. බෙලි මිරිකනකොට. හරිද? හරිද? ඒ නිසා පරිස්සම මිරිකන්නේ. හරිද? දැන් ඒතකොට මේ බෙලි යුස. ඒ වගේ මොකද වෙන්නේ? අනුලෝම පාන වර්ග තියෙන්න පුළුවන්. ගැළපෙන්නේ නැති ඒවා. ඒකත් උතන ලියා ගන්න එපා. මතක තියාගන්න. ඒවා ලියා ගන්න එපා. මතක තියාගන්න. අන්නාසියුෂ ගන්න බෑ. දැන් සමහර වෙලාවට අපි කොහේ හරි ගමනක් යනකොට කවුරු හරි කෙනෙක් ස්වාමීන් වහන්සේ මෙන්න මේක වළඳන්න කියලා මික්ස් ෆෘට් එකක් ගෙනත් දෙනවා. මික්ස් ෆෘට් එකේ මොනවද තියෙන්නේ? අන්නාසි තියෙනවා. ගස් ලබු තියෙනවා. එහෙනම් අන්නාසියුෂ, ගස් ලබුයුෂ විකාලයේදී වළඳන්නට අකප පාන හැටියට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. ඒ නිසා ඒව ගන්න බෑ. කොහෙද මේක තියෙන්නේ? මේ ටික තියෙන ත්‍රිපිටකයේ, විනය පිටකයේ, බේසජ්ජක් හන්දකේ. කොහෙද තියෙන්නේ? ත්‍රිපිටකය තුල විනය පිටකේ බේසජ්ජක් හන්ද මහා වග්ගයේ විනය පිටකේ මහා වග්ගයේ බේසජ්ජක් හන්දකේ තියෙන. හරිනේ? ඒ ඔන්න ඔය ටික යම් කෙනෙකුට අපි කියන එක ෂුවර් නැත්නම් රෙෆරන්ස් හැටියට ඔය ටික කිව්වා ගිහිල්ලා බලන්න පුළුවන්.